රචනා ප්‍රශ්නයක් ලියනකොට මෙන්න මේ ක්‍රමය තමයි අවබෝධ කරගන්න ඕනේ. මෙහෙම ලියන්න ඕල වෙනකම්ම මොකද මෙහෙම ලිව්වම තමයි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙන්නේ. එතකොට රචනා ප්‍රශ්න තෝරගන්න තියෙනවා 5ක්. එක රචනා ප්‍රශ්නයකට එනවා මේ වගේ විස්තර 5ක් ලියන්න. එතකොට රචනා ප්‍රශ්න 5යි, මේ වගේ විස්තර 5යි. එතකොට මේ වගේ ඒවා ලියන්න තියෙනවා 25ක්. හරිද? එතකොට හැම වෙලේම අවබෝධ කරගන්න රෝම ඉලක්කම් 3 සහ 4ට තමයි රචනා ප්‍රශ්න එන්නේ. අපි දැන් උදාහරණයක් ගමු. දැන් මේක පැහැදිලි කරගන්න එපා. මේ සිස්ටම් එක තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මේ විදිහට දාලා. පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය කරුණු දෙකකින් විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් එනවා. පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය කරුණු දෙකකින් විස්තර කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ එක කරුණක් ලියලා විස්තර කරන්න ඉස්සෙල්ලාම ඊළඟ කරුණ මේ වගේම ලියලා ආයෙ මේ වගේම විස්තරයක් ලියන්නට ඕනේ. එතකොට කරුණු දෙකයි විස්තර දෙකයි. කරුණු දෙකයි විස්තර දෙකයි. පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය කරුණු දෙකකින් විස්තර කරන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ මාතෘකාවල් ලියන. උදාහරණයක් විදිහට නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. එතකොට නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කියලා ඉස්සල්ලාම මාතෘකාව ලියන්න වෙනම. මේ මාතෘකාව තමයි කරුණ. හරිද? දැන් උදාහරණයක් අපි ගමු. මේ තාක්ෂණයේ විශිෂ්ටත්වයේ විදහාපාන සොයා ගැනීමක් තමයි උඩ්රංශා මඩම නිවස. එතකොට නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ඒක තමයි අපිට දාන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා මේ වගේ රූපයක් ඔයගොල්ලන්ගේ මනසට එනවනේ. ඔය වගේ රූපයක් තියෙනවා. එතකොට මේ රූපය මතක් වුණාම මේ රූපයට අදාළව මේ නිවාසයට අදාළව ලක්ෂණ ටික ඔළුවට එන්නට ඕනේ. බිත්ති ලම්බාකාරව ඉදිකිරීම. ඒ වගේම මේක ආයත චතුරස්‍රාකාර නිවාසික සැලැස්මක් තමයි උඩ්රංශා මඩම ප්‍රදේශයෙන් හම්බ වෙන්නේ. ඒ වගේම වහලය ඉලොක් වැනි දෙයකින් තමයි සෙවිලි කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 1129ට අයිති නිවාසයක සොයා ගැනීමක් තමයි මේ උඩ්රංශා මඩමෙන් ලැබෙන්නේ. ඒ වගේම නිවස කොටස් දෙකකින් යුක්ත වෙනවා. 2009 වසරේ තමයි කැනීම් කරලා තියෙන්නේ. ඉතින් ඔය විස්තර දාලා මෙන්න මේ වගේ පොඩි රචනාවක් ඔයගොල්ලන් ලියන්න ඕනේ. මේ වගේ රචනාවක් ලියන්න වෙලාව ගන්න විනාඩි 5යි. ඒකට විනාඩි 5න් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මොකද සාමාඩම නිවස නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කියලා මාතෘකාව දැම්මා. මේට අදාළව විස්තරයක් විදිහට මේ රූප අඳින්නේ නැහැ. උදාහරණ කරුණු පොයින්ට් කර කර ලියන්නේ නැහැ. තනි ඡේදකින් තමයි ලියන්නේ. එතකොට කරුණු දෙකකින් විස්තර කරනවා නම් කරුණු දෙක මේ වගේ වෙනව පෙන්වන්න ඕනේ. විස්තර දෙක වෙනව පෙන්වන්නට ඕනේ. හරිද? එතකොට මෙහෙම තමයි රචනා ප්‍රශ්නයක් ලියන්නේ.